සිරිපාද යනකොට දැන් ගෑන් ළමයි පිරිමි ළමයි යනකොට කකුල් රෙදෙනවා, මේ කොන්ද රෙදෙනවා, අමාරු වෙනවා, ඉඳ ගන්නවා, ආය යනවා, ආයෙත් වඩාගෙන යනවා, ආයෙ ගිහිල්ලා එනකොට ආයෙ වඩාගෙන එනවා. එහෙමනේ ජීවිතෙත් එහෙම තමයි. වැටෙනවා. ඒ වැටෙන තැන් වල ආයෙ නැගිටිනවා. ඔය තරම් බාධක ආවත් අභියෝග ආවත් මේක ඇදගෙන යන්න ඕනේ මේ ගමන. ඇදගෙන යන්න ඕන අනිවාර්යයෙන්. අපි එදා දුන්න පොරොන්දු අදට බලංගු නැහැ. ඔව්. අද දෙන පොරොන්දු තව අවුරුද්දක් විතර යද්දී අපිට මතකත් නැහැ. මතකත් නැහැ. ඇයි මේ පොරොන්දු කඩ කරන්නේ? මිනිස්සු ඇත්තටම ගොඩක් වෙලාවට තමන්ගේ වාසියේදී බලන්න. එහෙම තමයි ගොඩක් වෙලාවට හිතන්නේ. හැබැයි මම කියන්නේ බැඳීමක් ඇතුලේ දෙන්නට දෙන්න අවංක වෙලා දෙන්නගේම අනාගතය ගැන හිතන්න. නේ අපි කියමුකෝ හිතක් රිදුණු හිතක් කැඩුණු බෙහෙත් නැහැ. මේ සමහර ළමයි ඉන්නවා අංගොඩ. කෙනෙක් එනකම් බලාගෙන ඉන්නවා. මේ මම කියන්නේ තව කෙනෙක්ගේ හිතක් රිද්දලා මොනව ලබා ගන්නද? අපි දිනන්නේ නැහැ. දිනන්නේ සදා පරිදි. දෙන්නම දිනල නැහැ. නේද? ඒක මොන සම්බන්ධයටත් පොදුයි. ඕන